ඔන්න මචං මේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා මේ ඔයිල් ෆිල්ටර් ගැන. දැන් මේ ඔයිල් එරපු කෑන් එකක් තියෙන. මෙන්න මේ ෆිල්ටර් එක ගැන. හරිද? දැන් මෙන්න මේ ෆිල්ටරේ මේ ගොඩක් මේ කියන්නේ පේපර් ෆිල්ටර් එකක් නේ. ඒකට මේකෙත් මචං මේ පේපර් එකක් තමයි තියෙන්නේ. නමුත් මේක මේ කවර් වෙලා තියෙන්නේ. මේක මේ යකඩ තහඩුවකට කවර් වෙලා ඒක මැද තමයි පේපර් ෆිල්ටරේ තියෙන්නේ. හරිද? දැන් මේක නිකම්ම පේපර් ෆිල්ටරේ තියෙන පේන්න. මේකේ වැඩේ තමයි මේ ප්‍රශ්නේ ගොඩක් තියෙන ඔයිල් මාරු කරන්න පරක් වෙන අයට සහ අර ඔයිල් අඩු වෙනකොට අඩු ටික දදා දුවන්නේ. අන්න ඒ වගේ අයට. දැන් ඇත්තට මේ ෆිල්ටර් එකෙන් කරන්නේ එන්ජින් එකේ තියෙන ඔයිල් මෙයා ඉන්නේ ෆිල්ටරේ මෙයා ඉන්නේ එන්ජින් එකේ ඔයිල් ප්‍රෙෂර් ලයින් එක අතරමැද. ඒ කියන්නේ පොම්පෙන් ප්‍රෙෂර් කර ගමන් මෙයාට තමයි එන්නේ. මෙයාට ඔයිල් ඇවිල්ලා මේ හරහා පේරලා තමයි යන්නේ. හරිද? එතකොට ඒකේ තියෙන සියලුම ජරාවල් මේ එනවා මේකට. එතකොට දැන් කියන්නේ සියලුම ජරාවල් කියන්නේ මේ අර අපිට රැහැට නොපෙනෙන දේවල් වගේ නිකන් ඔයිල් එකට මික්ස් වෙච්ච යකඩ කුඩු අන්න ඒ වගේ ඒවා එනවා මේකට. මේකට ආපුවහම මේ පේපර් එකෙන් අර යකඩ කුඩු මේකේ බැඳෙනවා. ඒකල ඔයිල් ටික පෙරලා මෙතනින් යනවා. ඕකනේ වෙන්නේ. එතකොට දැන් මේ ඔය ඔයිල් මාරු කරන්න පරක් වෙන ඒවා සහ ඔයිල් මේ මාරු කරන්නේ නැතුව අඩුවෙන් දදා දුවන ඒවා. එතකොට මේ මෙතෙන් මේ දැන් ෆිල්ටරේ හරි මාරු කරන හරි කාලෙටත් එහා අපි දුවනවනේ. එතකොට ඔයිල් අඩු දදා දුවනකොට වෙන්නේ ෆිල්ටරේ සවුත් වෙනවා. හරියට ඔයිල් පෙරෙන්නේ නැහැ. ඔයිල් ප්‍රෙෂර් එකත් එහෙම අඩාල වෙනවා. මේ ඔයිල් පෙරෙන්නෙත් නැහැ. ඊට පස්සේ වෙන්නේ අර ඔයිල් පිරිසිදුව අවශ්‍ය කොටස් තියෙනවනේ. දැන් බෝර් එක මේ ටැංක් එක වගේ ඒ වගේ ඒවා මේ ඉක්මනින් කැපෙනවා සහ ගෙවෙනවා. මොකද මේක හරියට ඔයිල් පෙරීමක් වෙන්නේ නැත්නම් ඔයිල් ප්‍රෙෂර් එකත් මේ අදාළ මේ අඩුව යන්නේ. ඒ වගේම මේ හරි පිරිසිදු ඔයිල් එකක් නැතිකොට ටක් ගාලා කැපෙනවා ගෙවෙනවා ඉතින්. ඒ නිසා මේ අනිවාර්යෙන්ම ඔය අඩු ඔයිල් දාන අය සහ ඔයිල් මාරු කරන්න පරක් වෙන අය අරම සමහර අය මම දන්න තාමචං මේ දැන් ගොඩක් අය මේක කරන නමුත් අර එහෙම 10% විතර පිරිසක් ඉන්නවා මේ ඔයිල් ෆිල්ටරේත් මාරු කරන්නට කම්මැලි සහ මාරු කරන්න නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අයට මම කියන්නේ මේ එහෙම කරන අයට එහෙම කරන්න එපා. තමන්මම අමාරු වැටෙන මේ වගේ දේවල් කරපුවම ඒ නිසා මේ පොඩි මිලක් කියන්නේ ෆිල්ටරයක් මාරු කරන්න. එතකොට මේ ෆිල්ටරෙත් හරි කාලෙදී මාරු කරගන්න හරි ෆිල්ටරයක්. ඒ වගේම හරි කාලෙදී හොඳ ෆිල්ටරයක් මාරු කරගන්න. මේවා මේ ඒ නිසා මේ සමහර අයගේ මට හම්බෙලා තියෙනවා මේ ෆිල්ටර් මෙන්න මේ පේපර් ඔක්කොම ගැලවිලා නිකන් කොටස් ටික විතරක් ඇතුලේ තියෙන ඒවාත් හම්බෙලා තියෙනවා. කියන්නේ හරි කාලෙදී ඔයිල් මාරු කරන්නෙත් නෑ. සමහර ඒවා මේ පේපර් කැඩිලා දීවිලා යන්නේ ඔයිල් ප්‍රෙෂර් එකට. කියන්නේ ඔයිල් පෙරෙන්නේ නැතිකොට මේ ප්‍රෙෂර් එකට කඩලා යනවා. ඒ හින්දා මේ ෆිල්ටර් එකකින් අර වැඩි කාලයක් මේ බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන් හරියට දුවන්න කියලා. පේපර් එකක් තියෙන ඉක්මනින් මේ අර ෆිල්ටරේ පාවිච්චි කරලා ගෙන අයින් කරන්න ඕනේ කාලේ පැන්නහම ඉතින් ආයේ මේකෙන් තේරුමක් නැහැ. ඒ නිසා මේ ඔයාගේ වාහනේම ලෙඩ වෙන්න මූලික හේතු වෙන්නේ මේවා. එන්ජින් ගොඩ කොන්ටඩිය රත් වෙන්න මේ ඒ වගේ දේවල් වලට බලපාන්න මේවා තමයි හරියට ඔයිල් පෙරෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්න තියෙන ෆිල්ටර් වල. ඒ නිසා මම කියන්නේ ෆිල්ටර් එකක් මේ හරි කාලෙදී මාරු කරන්න නිසා හොඳ ෆිල්ටරයක් දාන්න. මේක තමයි මට කියන්න තියෙන මචං මේකේ මේ වීඩියෝ එකේදී මම ගොඩක් අයගේ ওই ප්‍රශ්නේ දැකලා තියෙනවා. ඉතින් කතා කරන්න හිතුවා අවස්ථාවක් හම්බුන්නේ නැහැ සමහර තැන් වල මේක කියන්න. සමහර වීඩියෝස් වල කියලා තියෙන නිසා හරියට මේක මේ අදාළ කාලෙදී වැඩේ කරගන්න. මේ වුණොත් මේ හොඳ පාවිච්චියක් කරන්න පුළුවන්. මේ කියන්නේ එන්ජින් එක වැඩි කාලයක් මේ හරියට නඩත්තු කරලා පවත්වාගෙන යන්න ආයු කාලය වැඩි කරගන්න ඉතින් මෙව්වත් ලොකු හේතු වෙනවා. කවුරුත් මේ ගැන වැඩි මේ නොහිතුවට මේවත් ලොකු හේතු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලලා මේ වැඩේ හරියට කරගන්න.